මෑත කාලේ එවැනි සිදුවීම් වෙඩි තැබීම් සියල්ල එක් එක් කණ්ඩායම් අතර ඇති වූ ගැටුම්. එක් එක් කණ්ඩායම් අතර ගැටුම්. මොකද ගැටුම? මගේ මත්ද්‍රව්‍ය තොගය සොරකම් කිරීම. එක් අයගේ කණ්ඩායමේ බලපදේශ ආක්‍රමණය කිරීම. කළුතර එයාගේ. එතනින් එළියට එන්න බෑ. කළුතර කාටවත් එන්න බෑ. ගම්පහ එයාගේ. එයා නම් දැන් ඇතුලේ. මතක තියාගන්න. ඒ බලපදේශ වලට එන්න බෑ. ඒක විශ්ව මොකද කරන්නේ? තැන තැන වෙඩි තබා ගැනීම සිදු වෙමින් තිබෙනවා. මේ සියල්ල මේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වෙමින් තමයි මේ වෙඩි තැබීම මේ ඝාතනයන් සිදු වෙමින් තිබෙන්නේ. ඒ තරම් වෙඩි උණ්ඩ ගිනියවි වෙඩි තැබීමේ ආරක්ෂාව නිර්මාණය වුණේ කොහොමද? කොහොමද නිර්මාණය වුණේ? අපි දන්නවා සාමාන්‍ය සමාජයක යහපැවැත්මක් වෙනුවෙන් රාජ්‍යක ආරක්ෂාව වෙනුවෙන් රටක ආරක්ෂාව වෙනුවෙන් ඒ සඳහා ගොඩනැගුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? මේ උන් සතුව තිබෙන මූල්‍ය බලය මත මේ රාජ්‍ය යාන්ත්‍රණය ආක්‍රමණය කරලා තිබෙනවා. මේක ඇත්ත කතාව. මම හිතන්නේ තව දුරටත් අපි සංගමමින් මේ තත්ත්වයට අපිට මුහුණ දෙන්න බෑ. ඒ නිසා මම ඔබට මේ රාජ්‍ය යාන්ත්‍රණය ගිලගෙන තියෙන ප්‍රමාණය පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරනවා. මොනතරම් ප්‍රමාණයකින් මේ රාජ්‍ය යාන්ත්‍රණය මෙතෙන්ට ගෙවිලා තිබෙනවද? ඔවුන් අත ගිනි අවි සැරිසරනවා. ඔවුන් ගිනි අවි නිෂ්පාදකයෝ නෙවෙයි. බලපත්‍ර සහිත ගිනි අවි ගෙනීමේ බලය තිබෙන්නේ රාජ්‍යයකට. රාජ්‍ය සතුව තිබෙන ගිනි අවි ඔවුන් අතර ගියේ කොහොමද? දැන්ට වාර්තා වෙලා තිබෙනවා සමහර හමුදා කඳුරු වලින් T56 73 ඒ අතර ගොස් තිබෙනවා. ඒ මම හිතන්නේ 35ක් පමණ දැන් අත්අඩංගුවට අරන් තිබෙනවා. තාමත් 38ක් ඔවුන් අත සැරිසරනවා. රජයේ සතු ආයුධ කවුද ලබා දෙන්නේ? ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උණ්ඩ අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. හමුදාවේ ප්‍රධාන කර්නල්වරි උණ්ඩ සපයලා තිබෙනවා. ඒ වෙනුවන්ගේ බැංකු ගිණුම් වලට මුදල් ලැබිලා තිබෙනවා. නිසා රජයේ සතුව තිබෙන ගිනි අවි එක් පොලිසිය මහත්මිය තමගේ ගිනි අවි විකුණලා පලා යනවා. ගිනි විකුණනවා. ඇයි? අර සන්නද්ධ කණ්ඩායම් මතේ තියෙන මුදල් බලයට අපේ රාජ්‍ය යාන්ත්‍රණය ඉගෙන ගන්න සමත් වී තිබෙනවා. එනිසා අපි කෙරෙන බොහෝ පරීක්ෂණයන්හිදී කොතනක හෝ පොලිස් නිලධාරියෙක්ගේ සබත්තාවයක් අපිට එල්දරු වී තිබෙනවා. හමුදාවේ, නාවික හමුදාව, ගුවන් හමුදාව, අපේ පොලිසිය විශාල කාර්යභාරයක් කරන මේ වෙනුවෙන්. මේ වැළැක්වීම වෙනුවෙන්. එහෙත් ඉත අතලොස්සක් අර මුදල් බල හමුවේ ඔවුන්ට අත්පත් කරගන්න සමත් වී තිබෙනවා. එනිසා රාජ්‍ය ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, ඒ සඳහා ගොඩනගා තිබෙන ආයතන, ඒ ආයතන ඇතුලේ කළු රාජ්‍යයක් නිර්මාණය වෙමින් තිබෙනවා. බලයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ වගේම මොටරත දෙපාර්තමේන්තුව RMV එක මම තේරුම් ගන්න ඕනේ මේ රටේ ජනතාව මේ රටට වෙලා තියෙන විනාශය. අංකතාඩු දීලා තියෙන වාහන නැතුව ඔවුන්ට ඕනේ වාහනයක ඒ අංකය ගහගෙන යන්න පුළුවන්. වාහන රෙජිස්ටර් කරනවා වාහනයක් නෑ. අපි මෑතකදී ගම්පහේදී පොලිස් නිලධාරි මහත්මයෙක් අත්අඩංගුවට ගත්තා. ඔහු ගාව අංකතාඩු දෙකක් තිබ්බා. ලාච්චුවේ වාහන තියෙන ඕන ගරාජ් එකේ තාඩු තියෙන ලාච්චුවේ. කොතන මේ රට තියෙන්නේ? මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මූලික කාර්ය නීති විරෝධී වාහන වෙළඳපොළට සමාජයට එන එක වළක්වන එක. හැබැයි කාර්යබහුවට පත් වී තිබෙන්නේ ඒ සඳහා සහාය ලබා දීම.
කොතෙන්ද පරිවර්තන වෙලා තිබෙන්නේ? ආගමන විගණන දෙපාර්තමේන්තුව අපේ රටේ තව වැදගත් ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව සෑම පුරවැසියෙකුගේ අනන්‍යතාවය සහිත ගමන බලපත්‍රයක් නිකුත් කරමින් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කාර්ය කරන තිබෙන ආයතනයක්. ඒ ආයතනය සමහර නිලධාරීන් පාතාලේ නායකයන්ට පාස්පෝර්ට් හදලා දීලා තියෙනවා. එක පාතාල නායකයෙක්ගේ ඇඟිලි සලකුණු දෙන්න පාස්පෝර්ට් ආයතනයට එන්නේ පිටකොටුවේ බස් නැවතුම්පොලේ පොත් විකුණන වෙලෙන්දී. ඡායාරූපේ වැටෙනවා තමන් ඉදිරිපිට. ඒ වගේම තමන් ඉදිරිපිට ඉන්නවා පොත් වෙලෙන්ද. ඇඟිලි සලකුණ ගන්නවා. අධිකරණයේදී කියනවා මට පෙනුනේ එක වගේ කියලා. ඉතින් පාස්පෝර්ට් දෙක තුන නිදහස් කරලා තිබෙන විදියට. මේ රාජ්‍ය දෙහෙට මේ විනාශය ළඟා වෙලා තියෙන ආකාරය. කස්ටම් එක සමහරකට සබත්තාවෙන් තිබෙනවා. රාජ්‍ය දෙහෙට මේ ඇතුල් වෙලා තිබෙනවා. එනිසා අද අපිට නිල රාජ්‍යාන්තරණ තියෙනවා හා සමාන ලෙස. ඒ තරම් ප්‍රබල නොවුනත්, ඒ තරම් ප්‍රමාණාත්මක නොවුනත් ඔවුන්ට අවශ්‍ය දේ සපුරා ගැනීම සඳහා අවශ්‍ය වෙන රාජ්‍යාන්තරණ කත්පත් කරන් තිබෙනවා. එනිසා මොකද සිදු වී තිබෙන්නේ? අපේ රටේ මේ උඩ මතු පිට රාජ්‍ය වගේම අභ්‍යන්තරේ යට කළු රාජ්‍යයක් නිර්මාණය වෙලා තිබෙනවා. එනිසා අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. මේ රටේ රාජ්‍යන් දෙකක් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය විසින් පිහිටවන ලද රාජ්‍ය විතරයි කළු රාජ්‍ය විනාශ කරනවා. මේක මෙතනින් නතර වුණේ නෑ. මේ වර්ධනය මෙතන කොතනද? මේ දැන් දේශපාලන පක්ෂ ඇතුළට ඇවිල්ලා තිබෙනවා. മന്ത്രിවරු වෙනවා. සභාපතිවරු වෙනවා. සමහර අපිට වාර්තා වෙලා තිබුණා පොලිස්පතිතුමනි මතක ඇති. සමහර අය වෙනම ලැයිස්තුවදලා ඡන්දවලට ඉල්ලන්න හදනවා. සමහර තැන්වල සභාපතිවරු වෙනවා. සමහර තැන්වල മന്ത്രിවරු වෙනවා. වෙනම ලැයිස්තුවදලා ඡන්දවලට ඉදිරිපත් වෙලා දේශපාලන යාන්ත්‍රණයක්. එක යුගයකදී දේශපාලන ආරක්ෂාව දැන් වර්ධනය වෙමින් කොතෙන්ද? දේශපාලන ආධිපත්‍ය മന്ത്രിවරු ආණ්ඩුවක් පාලනයක් පිටවා ගැනීම දක්වා අවශ්‍ය මූලික බීජ දැන් රෝපණය වෙලා තියෙනවා. අපි හඳුනන් තියෙනවා.